කියලා වැඩක් නෑ රහණන් කිරිකොස් එකේ. බත් තිකුත් තිබුණා නියමයි. හරි නේද? දැන් මේක ඇටි දාන්නේ දැන් තවත් දෙනවද? ඔව්. දැන් අපේ විදේශගතලා ඉන්න ඔබට නම් කොස් ගෙඩි හොයන්න බෑනේ. කොස් තින්නක් අරන් කමන්නේ නැහැ. ඔන්න හදන හැටි අපි ඔබට පෙන්වනවා ට්‍රැවල් සමග. ට්‍රැවල් කියන්නේ සුබ සෞන්දර්ය වගේම ආහාර පානත් පිස්සන විදිය අපි ඔබට ගේනවා ඔබේ ආගන්දියට. දැන් ප්‍රබත් මේ කොස් වගේම තවත් වර්ගයක් තමයි භෝගයක් මේ ලංකාවේ තියෙන දෙල්. ඔව්. මොකද මේ දෙකේ වෙනස? මේ දෙකේ වෙනස කොස් කියන්නේ ලංකාවට ආයෙනික විච්ච භෝගයන්නේ. ඔව්. දෙල් ලංකාවට ආයෙනික භෝගයක් නෙවෙයි. ඒ කියන්නේ පිටින් දෙල් ආවේ පිටට ගෙන්ද? ඔව් එංගලන්තයේ ඉංග්‍රීසියෙන් එපු භෝග වර්ගයක්. මොකද හේතුව මේ ඇහැලේපොළ මාධිකාරමගේ ඉස්සගසා දාන නියෝගයක් වෙනා ඒකට නියෝගය ඉස්සගසා දුන්න වෙලාවේ එකපාරින් බෙල්ල කැපෙන්නේ නැහැ. ඔව්. ඒකට හේතුව මොකද කියලා බලන්න මේ ඇහැලේපොළගේ හිස අරගෙන යනවා එංගලන්තයේ කෞතුකාගාරයකට. අරගෙන පරීක්ෂණ පාත්‍රපුවාම මේ කොස් පොලොස් වල තිබුණු මේ හයිය ශක්තිය තමයි මේ තිබිලා තියෙන්නේ. මේ ලංකාවේ මිනිස්සුන්ට. ඉතින් ඒ වෙනුවට ඒ පුරුෂ ශක්තිය නැතිකරන්න විනාශ කරන්න එකක් තමයි කොස් හා සමානව පුරුෂ ශක්තිය විනාශ කරන්න වෙන එකක් තමයි මේ දෙල් කියන්නේ. අර දෙල් වලින් ශක්තිය නැති වෙනවා කොස් වලින් ශක්තියක් තියෙනවා. ඒ කියන්නේ අපේ හිටපු දසම යෝධයෝ කාලා තියෙන කොස් ඒ කාලේ. සෙල්ලම් නැහැ කොස් කියන්නේ. එහෙමනේ. ඔන්න අතීතයෙන් බිඳගොත් ඔබට අපි අරන් ආවා. කතාවට කියන්නේ අපි කොස් පොලොස් කාපු කොල්ලෝ කියලා. අන්න ඒක නේද? මෙන්න පොලොස් දැන් අපි හදන්නේ පොලොස් ඇඹුලනේ දැම්මේ. මොනවද දාන ද්‍රව්‍ය? කහ දැම්ම. ඔව්. රම්පි දැම්ම. ලුණු දැම්ම. ඔව්. තව බොරක දාන්න ඕනේ, මිරිස් දාන්න ඕනේ. මිරිස් දාන්න. මෙන්න මිරිස් ගිරාවා. බොරකත් දෙන්න. Right. Sudu luru. Kudu putu. Karamu nanti. Ini.